මං කොල්ලෙක් හොයාගත්තා. cheers. හිතුව තරම් ආතල් එකක් නැහැ. මේකට කියන්නේ හැලවල. රස කිරි රස මේක. අතුන විතරේ කවදාවත් නැගිටින්න. Thank you. Hello guys. කැම්පස් එකේ වැටිච්ච ගහ. ඉන්න දැන් මල් පාරේ. එහෙම නම් ඒ අපි ආශිකි බන්නය. දැන් අපි යන අම්බලලකට. හෙලෝ කොහොමද හැමෝම පරිස්සමින් ඉන්නව නේද? මේ රටේ ඇති වෙලා තියෙන ගම් වතුර නායම් වගේ ආපදා වලින් පස්සේ කැම්පස් එකට යන පළවෙනි දවස. ඉතින් මට මේ දවස්වල වැකේෂන්. හැබැයි මං අද කැම්පස් එකට ගියා. ඒ යන්නේ මොකටද කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අද මගේ බ්ලොග් එක පටන් ගන්නෙම පික්මී රයිඩ් එකකින්. කැම්පස් එකට පික්මී බයික් එකක් දාගෙන යන ගමන් තමයි ඉන්නේ. Hello guys. Welcome back to Kavisha's diary. අද කවියන් කවි බ්ලොග් එක. කවියන් කවි. අද අපි දෙන්න විතරයි ඉන්නේ. අද අපි දෙන්න විතරයි කැම්පස් එකේ කවුරුත් නැහැ. අර අතන කැන්ටින් එකේ. ඒකෙත් තියෙනවා කැම්. මම ඒක තමයි කියන්නේ. හොඳයි. ඒක නේද ආවා. ඔව් හොඳයි රහ. හැබැයි කඩේ ඔව් ඒක. අපි යනවා අලුත් කැන්ටින් එකකින් කෑම කන්න. හැබැයි කෑම තියෙයිද? දන්නේ නැහැ. අඩු මේවා නැද්ද දන්නේ නැහැ. ඒක දන්නේ අනේ බඩගිනි. hello guys. මම අද කාඩ් ගෙනාවා. what? අනේ මොනවද? ඔයාට හැමදාම ඔක බලද්දි මම මකට් කරනවා. අනේ thank you. බලන්න කවිෂා දුන්න ඔයාට හැමදාම මෙහෙම තමයි. කෝපි ටිප් එක දෙයිනේ. කවදාවත් ඒ කියන්නේ හම්බෙන්නේ නැති පාටයි. හැමදාම මල් දික් කර කර ඉන්න මේ දනකගා ඉඳී. Thank you very much. හා. ලස්සනයි හරු ගොඩක් ලස්සනයි. ඇත්තට මම ඔයාගේ මේ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා. ඔයාගේ ඇඟේ සයිස් එක තමයි මේක ගෙනල්ලා තියෙන්නේ. ඔයත් ඒ වගේ මමත් මේ වගේ කියලා හිතුවද? මේක අත පුපුරන්න පුළුවන්. අත පුපුරන්න පුළුවන්. මෙන්න මේ කැන්ටින් එකට අපි යන්නේ. මේ කැන්ටින් නම මොකද්ද කවින්ද? රාහුල කැන්ටින් එක. guys අපි ගත්තා. මම මේක ගත්තා. මේක මොකක්ද උනේ? ඒක ඇඟට හදාගත්තා. ඔක්කොගේ මම දාන්න ලැබුණා හැබැයි. මම බැලුවා. කොහොමද නේ? අපි ගන්න අද මේක. මේක කීයද කියලාවත් අපි දන්නේ. දන්නේ. 80යි. 80යි. දහයෙන් 8ක් දෙන්න පුළුවන්. බෙදෙන්න නම් කියන්නේ. මම නෑ ක්ලාස් කෝස් ගන්න ඕනේ. කරස් පුරා. මොකද? කරස්. A few moments later. රස කිරි රස මේක. sorry guys. සතුරු නන්ද? සතුරුයි. අද අපි දෙන්න විතර එන්නේ නිසා. නැත්තම් මෙතන වද කාලේ ටිකක්. ඔව් ඇත්තට. ඇත්තට නෙමෙයි. බොරුත් නේ. ඒවා බොන්න හොඳ නෑ. ඔයා බොන්න එපා. මේවා හොඳයි. ඕන පැණි බීම සාතියක් හොඳ නෑ. කැම්පස් යන ගුරු.
කනවලින් නවල කොටේ ටිකේ එළියට එනවා. පොකප් ගාලා මේක තිබ්බා. ගයිස් ලට. සෝරි. කොන්න අපිට උනා කර තැබ්බයක් හරිද? අපි මේ කැම්පස් එක වටේ වුම වීඩියෝ එකේ මොකක්ද උනේ අකර තැබ්බේ? වලවරද්දලා අපි කැම්පස් වීඩියෝ එකේ අපි කැම්පස් එකේ වටේ යන වීඩියෝ එකේ අපි වලවරද්දලා ඒකෙන් සෑහෙන විවේචන තර්ජන ගර්ජන සියල්ලක්ම අපිට ආවා. ඉතින් අපි නිසා අද වල නිවැරදි කිරීමක් කරනවා මේ බ්ලොග් එකේ. මම දුන්නා. කරනවද? මෙයාගේ යාළුවා තමයි එදා හිටියේ. මම තමයි අද නිවැරදි කරන්න අර යන්නේ. ඔව්. එහෙමනේ වැරදීම වෙන්න පුළුවන් නේ. තාම අවුරුද්දයිනේ. අවුරුදු 4ක් මට තිබුණා. අවුරුදු 4ක්ම තියෙනවා තව ඉගෙන ගන්න. ඒ නිසා පළවෙනි අවුරුද්ද වැරදුනා කියලා කමක් නැහැ කියලා මම හිතනවා. වැරදි නැගිටින්න ඕනේ. වැඩි නේද? ඊළඟට අපි වැටුණා විතරයි කවදාවත් නැගිටින්නේ. නැගිටින්නේ නැහැ. ඔබ බාටව. කට්ටිය හිතාගෙන ඉන්නේ අපිට හරියයි කියලා. බය වෙන්න එපා අපිට. හරියන්නේ නැහැ. උඹලා ඉන්නකන් හරියන්නේ නැහැ නේද? ආනේ විවරම පොඩි වෙන්නේ. කිව්වා විතරේ මේක ගන්න එපා කොහොමද? මම බඩෙන් ඉන්නේ නැත්තම් මම මේක බොනවා. ඊට පස්සේ අපි මොනවද කියලා දන්නේවත් නැති දෙයක් කෑවා. මේක උරයි. මමනම් නවගෙන බා. කාබරන් මේ මොනවද කියලා දන්නයි කවි. හැබැයි මෙතකොට මොකාලි ඉවරයි. නෑ නේද? මේක මං හිතන්නේ හොඳ මොකක් හරි දෙයක්. මොකක් දෙයක්. අන්න නෙල්ලි. නෙල්ලිනේ? නෙල්ලි අර තියෙන නෙල්ලි. පිස්සු දර නෙල්ලි තියෙන්නේ අර පේන්නේ. කොයිද ගෙඩි? අර තියෙන නෙල්ලි. කවුරුත් කැම්පස් එකේ නැති හින්දා තියෙන ගෙඩි ඔක්කොම කඩාගෙන වතුරු. නමුත් රහත් තියෙන්නේ. ඔව්. මහන් කට කරා. දැන් බයි මම දෙන්න මැරෙනවා මම එකට. මැරුණත් එකට මැරෙනවා කිව්වොත්. නෑ මේ කණ එකක් තමයි මාක් කරේ. මොකක්ද කියලා දන්නේ. අලු මේ සිල් දුක කරලා. මෙන්න මේ වල. එදා මේ වලට මම කිව්වා මේ වල දන්නේ නෑ කියලා. හැබැයි මං අද දන්නවා මේ වල තමයි. ඇහැලවල. හැබැයි මං අරක තමයි පෙන්නේ ඇහැලවල කියලා. ඒක ඇහැලවල නෙමෙයි. ඒකට කියන ලස්සන නමක් තියෙනවා. ඒක දැනගන්න ඕන කැම්පසෙන්. මේකට කියන්නේ ඇහැලවල. මේක වෙනත් තියෙන්නේ. ඉවෙන්ට්ස් තියෙනවා කීවා අපිටත් ආව කාලේ මේ මොනවද කියන්නේ වල. ෂෝස් තිබ්බා. මේක තමයි ඇහැලවල. අන්න වල නිවැරදි කරා. අපි දැන් ඉන්නේ මල් පාර. අපි ඉන්නේ දැන් මල් පාරේ. පාරේ යන කොල්ලෙක් නෑ කිව්වල. මං කොල්ලෙක් හොයාගත්තා. හොයාගත්තා. අපි යනවා දැන්. ගහ බලන්න. ගහ බලන්න. වතුර නිසා. මේ සපුරේ තිබ්බ ලස්සන ගහක් පැටිලා. මේ ටික චෙරි. ඕව තමයි තිබ්බේ තන. එහෙනම් අපි ගාවේ චෙරි ගියම අපි හිතනවා. හැබැයි ඒ චෙරි නොවුනොත් මේ vlog එක අප්ලෝඩ් වෙන්නේ නැහැ. එතකොට මම වලේ. වල පල්ලේ. බලන්න යන්නේ කැම්පස් එකේ වැටිච්ච ගහ. මැනේජ්මන්ට්. ඕ ලොකු ගහක්. මෙන්න මෙතන තිබ්බ ගහ පහුගිය කාලේ තිබුණ ප්‍රශ්නත් එක්ක ඉගෙන ගොඩක්ම හුළඟ නිසා වෙන්න ඕනේ මේක වැටිලා කාටවත් හානියක් වෙලා නැහැ දන්න තරමින්. හැබැයි මේ ගහ තිබ්බ නිසා මෙතන හරිම හෙවණයි හරිම සිසිලයි කිව්වොත් හරි. හැබැයි දැන් ඒ ඔක්කොම නැති වෙලා ගිහිල්ලා ජපුරේ ඉන්න ළමයිගේ ගොඩාක් අයගේ ලස්සන මතකයන් තිබ්බ තැනක් ඒ විදියට නැති වෙලා තියෙනවා. ඉතින් ඒ දුක්බර දසුනෙන් පස්සේ අපි දෙන්න යනවා හදවිල පැත්තට. හැබැයි අපි එතනට ගිහිල්ලා ආයි ටක් ගාලා එනවා. ආව නැත්නම් නැද්ද මෙතන අපිට ඇත්තටම? අල්ලන්. sorry. හදවිල. ඉලට ගිහින් අපි හදවිලට ගියේ නැහැ. අපි එතන ගියේ නැති ඇයි? මේ අවුයි. අවුව. අවුවෙන්ද කියන්නේ දැන් අපි යන ඇම්බරලකට.
අපි ආවා ඇම්බරැල්ල කඩන්න. ඈම්බරැල්ලයක් කඩන්නයි යන්නේ. ඉනෝකක් වගේ. ඉනෝකක්ක දැන් ඇම්බරැල්ල කඩන්නයි යන්නේ. වැඩිය කඩන්න එපා. වැඩිය කඩනක නරක ළමයි එහෙම නෙවෙයි අපි. සාර්ථක ලෙස අපි කඩා ගත්තා. තමයි අර ලස්සන මල් පිටේන්නේ අර. මෙතන කහ පාට වෙනවා. සහමල්ල. ඒ මේ දස්වල. ඇම්බරැල්ල. Yes. Oh, not bad nane. nanti koy gambes te koy. Tiba. Miris kotte koy ba. කොහෙද අපි යන්නේ? කොහෙද යන්නේ මම බා? ග්‍රවුන්ඩ් එකට. ග්‍රවුන්ඩ් මං කියන්නම් කියලා ගියේ. ග්‍රවුන්ඩ් එකට ගිහලා හම්බෙමු. බයි. මේ ඔබ සමග විස්තර විචාරය ගැන දෙන්නේ. කවි කියන්නේ කවි. ඊට පස්සේ අපි ආවා මේ හවස ග්‍රවුන්ඩ් එක පැත්තට. අපි ආව ග්‍රවුන්ඩ් එකට. ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා. අපි දැන් කතා කරන්න යන්නේ අපි හිතුව විදියටද කැම්පස් එකේ ෆස්ට් ඉයර් එක ගෙවුනේ. ගෙවුනේ කියලා. මම හිතුවා කැම්පස් එක කියන්නේ හරිම ආතල් තැනක් කියලා. හැබැයි මොකද වුනේ අපිට? හැබැයි හිතුව තරම් ආතල් එකක් නැහැ. ආතල් නැත්නම් නැතිමත් නෑ. හැබැයි අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ආතල් එකක් තියෙනවා කියලා. බලමු. බලන්න. එක්සෑම් නැත්තම් කාටවත් ආතු. ආතල් නැහැ කියලා විභාගෙ ඉන්නා. වෙන මොනවද නෙවි. ඉතින් මොනවාරි කියනවා ඊළඟට එන ජපුරට එන ළමයි වෙනුවෙන්. ළමයි වෙනුවෙන් කියන්න තියෙන්නේ ඇත්තටම එන්න ජපුරට. මොකද්ද කියන්නේ ලංකාවේ හොඳම කැම්පස් එකක්. මෙයා පිටින්නේ ලස්සනට ඇවිල්ලා. කැතයි නේද? sorry. නෑ ඔයා ලස්සන. අපි දන්නේ නැහැ CJ අවුරුදු කුමාර. හොඳටදී චන්දිමාල් එක්ක. ඔයාලා තියෙනවද ඔය චන්දිමාල් නටන්නේ? පතු පෙම්ප. මෙයා තමයි ඒක ඊළඟට ඊළඟට මම තමයි ඒක මෙව කරන්නේ. මේව කරන්න ඉන්නේ. ඉතින් විභාගයේ විභාගයේ සමත් වෙලා තේරිච්ච එකේ එන්න කැම්පස් එකට. විභාගයේ ලියුවේ නැති අයත් හොඳට විභාගයට කැම්පස් එකට. කැම්පස් එකට එන්න අනිවාර්යයෙන්. දැන් මේ අවුරුද්දේ ලියන අය ඉන්නවා සමහර එක්සෑම් කල් ගිහින් තියෙනවා. ඔව්. ඒ ටිකෙත් හොඳට පාඩම් කරලා කැම්පස් හොඳටම එකට කරන්න. හොඳටම කරන්න. sorry අමතක ඕනේ නැති ඕනේ නැති. වෙන පිට බලන්න ගියොත් තමයි ඔක වෙන්නේ. පිට ගියොත් ඉවරයි. ඉවරයි. දෙමලිච්ච ජපුරි දෙමලිච්ච පෙන්නමුද? පේන ජපර දෙමිච්ච පේන. මෙයා හස්බන්ඩ් වෙන්නේ නැති මේ වයිෆ් වෙන්නේදී. පිටිපස්සෙන් යනවා. හස්බන්ඩ් තරහ වෙලා ඉන්න දෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ මට හම්බුණා යාළුවෙක්. දාලා එන්න හිතෙන්නේ නැති යාළුකම් මේවා. අපි ගෙදර යනවා guys. බයි. ඔයා කොහෙද? මෙයාව පිටත් කරනවා දැන්. ඊට පස්සේ අපි මං ගෙදර යනවා. බෝඩින්. ගෙදර යන්න බෑ යාට. හොරේ ගෙදර යන්න බෑ. මට යන්න පුළුවන් හැම පැත්තකින්ම මාව කොටු වෙලා තියෙන්නේ. පාලම් කඩාගෙන පාලම් කඩාගෙන නැතිලා. ඒ නිසා මම වැකේෂන් එකත් කැම්පස් එක ගත කරන් තියෙන එක. නාගරා කිව්වට දුකෙන් කියන්නේ. නදීරට සතුටු වෙන්න. ඇයි මේ මාව ඉන්නවා. මේ දෙන්න ඉන්නවා. නදී ඇයි මේ? ආශිකි බන්නාය. හරි අපි යනවාද? අද මේ vlog එක මෙතන ඉවර වෙනවා. Thank you for watching. Thank you for watching. Bye bye guys. sorry. එන්න ඔයගොල්ලොත් කැම්පස් එකේ ඉන්නේ. එන්න. මේ වගේ අතලක ඉන්න පුළුවන්. ඔව් ආතල් අම්ම ෆුල්ලා. අතලා. Bye. bye.